හලෝ යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මගේ vlog එකට. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් අදගෙන ආපු වීඩියෝ එක තමයි අපි එයාගේ බර්ත්ඩේ එකට එයාලගේ අක්කලා දිහා ගියා. ඉතින් පුංචි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබුණා එහෙ. මං ඉතින් වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් මට හිතුණා මේක vlog එකක් විදිහට දාන්න ඕනේ කියලා. ඉතින් ඒ යන පාරේ සමන් දේවාලයක් තියෙනවා. ඉතින් අපි එතනින් බැහැලා වැඳලා තමයි පිටත් උනේ. ඔයාට මොකද හිතන්නේ බර්ත්ඩේ gift එක ගැන? බර්ත්ඩේ gift එක නම් හරිම ෂෝක් කරේ. හරි සෑම පහසුයි. හරි කම්ෆර්ටබල්. thank you. ඉතින් මේ යන්නේ අගලවත්තේ කෙලින් කන්දට. ඉතින් මේ පැත්ත හරිම ලස්සන පැත්තක්. මං හරිම ආසයි යන්නේ එහෙ. ඉතින් ඒ යන පාර පුදුම ලස්සනයි. ඉතින් අපි බුලත් සිංහලින් නවත්තලා කාගිල්ස් එකට ගියා. බඩු වගයක් ගන්න. පොඩි ප්ලෑන් එකක් තියෙනවා අපිට දවල්ට. ඉතින් පොඩි වැඩක් කරන්න. ඒ නිසා මේ බඩු ටික ගන්න තමයි ගියේ. ඒ බඩුත් අරගෙන අපි ඉක්මනට ගියා අක්කලා දිහා. ඉතින් ඒ යනකොට අයියටත් වඩා මමත් සර්ප්‍රයිස් අක්කා ඒ තරම් ලස්සනට ලෑස්ති කරලා තිබුණා. මගේ ජීවිතයේ සංසාර පෙමින් හැමදාමත් ඉන්නව මල්ලි මගේ සංසාරේ පුරා මේ සෙනෙහස නෑ කිසිදා බිඳී නොයන්නේ මගේ ජීවිතයේ සංසාර පෙමින් හැමදාමත් ඉන්නව මල්ලි මගේ සංසාරේ පුරා මේ සෙනෙහස නෑ කිසිදා බිඳී නොයන්නේ. ඉතින් අක්කා මාසයක් තිස්සේ ලෑස්ති කරපු සර්ප්‍රයිස් එක ඔය විදියට තමයි ඉතින් උනේ. හරිම ලස්සනට තිබුණා. ඉතින් දැන් මේ අයියා බලන්නේ පොඩි කට්ටිය හරි දීපු gift. ඉතින් මේ අක්කගේ පුතාලා තමයි මේවා ලෑස්ති කරලා තිබුණේ. එයාට මේ දැන් මේ අයියා බලන්නේ අක්කා දීපු gift එක. ඒක ටී-ෂර්ට් එකක්. ඊට පස්සේ අපි බැලුවේ මේ ලොකු පුතා චිත්‍ර වගේක් ඇඳලා තිබුණා එයාගේ මාමව. බලන්නකො හරිම ලස්සනයි. ආ ෆොටෝස් බලාගෙන ඇඳලා තිබුණේ ඒ විදියට ඇඳලා ඉතින්. එයා 7 වසරේ ඉන්නේ. හරිම ලස්සනට ඇඳලා තිබුණා එයා. මං ස්ටෝරි දාපු වීඩියෝ එක දැකලා ගොඩක් අය අහලා තිබුණානේ මමද මේවා හැදුවේ කියලා. නෑ මේවා අයියාගේ අක්කා තමයි හදලා තිබුණේ මගේ නෑනා. ඉතින් එයා හරිම දක්ෂයි මේ වගේ වට. එයා කේක් පේජ් එකක් කරනවා කේක් බිස්නස් එකක්. HNS Cake House කියලා. ඉතින් හරිම ලස්සනයි රසයි ඒවා. දැන් මේ කට්ටියත් එක්ක කේක් එකම කාලා අපි යන්නේ දොලේ නාන්න. අක්කලා ගෙවල් පල්ලෙහා තියෙනවා දොලක්. ඉතින් අපි එද්දිම හිතාගෙන ආවේ අපි නාන්න යන්න කියලා. ඉතින් අපි අද දැන් යන්නේ වෙනත් තැනකට. අපි කලින් ගිය තැනකට නෙමෙයි. ඉතින් බලමුකෝ එතන කොහොම වෙයිද කියලා. අපි මේ විහිළු කර කර ඉන්නේ අයියා ඉස්සර ෆොටෝස් ගහන්න හෙන්නම අකමැති කෙනෙක්. ඒකට දැන් නම් ෆෝන් එක බේර ගන්නවත් බැරි හින්දා. පල්ලෙහා ඉඳන් බලද්දි පෙනුනේ මෙතන තමයි. අපි ඉතින් උඩටම ආවා. අපි පැය 3ක් විතර වතුරට වෙලා ඉඳලා අපි ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා සීතල යන්නත් එක්ක හොඳ උණුමුණු කිරි එකකුත් බීලා මේ අක්කත් එක්ක කයියක් දාගෙන ඉව්වා.
ඊට පස්සේ මේ පොඩි පුතත් එක්ක මං ආවේ අයියට මල් කඩන්න පහන තියන්න. තියාමට උදව් කරා මල් ටික කඩන්න. වතුරේ ගොඩක් වෙලා ඉඳපු හින්දා බඩගිනි හැදිලා ඉඳී කට්ටියම. ඒ නිසා අපි රෑ 4 විතර කෑම ගත්තා. මේ තියන්නේ අද අපේ මෙනු එක. අක්කා කලින්ම මගෙන් ඇහුවා මොනවද කන්න ආස එහෙම කියලා. එයා ඉතින් අපි දෙන්න කන්න ආස දේවල් ඔක්කොම හදලා තිබුණා. මම කලින් කාලා නැති පොලොස් බැදුමක් එහෙමත් එයා හදලා තිබුණා. ඊට පස්සේ අපි රෑ වෙනකන් කතා කර කර ඉඳලා රෑ 12ට විතර තමයි නිදාගත්තේ. මං හරි මාසයි මේ වගේ ලස්සන දවස් මේ මගේ මතක පොතට එකතු වෙනවට. මේ විදියට තමයි ලස්සනම ලස්සන දවසක් අක්කලත් එක්ක ගත කරලා අපි ගෙදර එන්න පිටත් උනේ. ඉතින් මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉඳපු හැමෝටම thank you. අපි ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න.